ඉතින් කොහොමද ඔයාලට? අපි අද බලමුද වැලන්ටයින්ස් වීක්. එහෙමත් නැත්නම් වැලන්ටයින් සතිය කියන්නේ මොකක්ද කියලා. පෙබරවාරි 7 වෙනිදායින් පටන් ගන්න මේ වැලන්ටයින් සතිය අවසන් වෙන්නේ ලොකු පොඩි අපි හැමෝම හඳුනන පෙබරවාරි 14 වැලන්ටයින් දවසින්. වැලන්ටයින්ස් වීක්. වැලන්ටයින් සතිය. පෙබරවාරි 7 රෝස් ඩේ. රෝස මල් දිනය. පෙබරවාරි 8 ප්‍රොපෝස් ඩේ. යෝජනා දිනය. පෙබරවාරි 9 චොක්ලට් ඩේ. චොක්ලට් දිනය. පෙබරවාරි 10 ටෙඩී ඩේ. ටෙඩී දිනය. පෙබරවාරි 11 ප්‍රොමිස් ඩේ. පොරොන්දු දිනය. පෙබරවාරි 12 හග් ඩේ. වැළඳ ගැනීමේ දිනය. පෙබරවාරි 13 කිස් ඩේ. සිප ගැනීමේ දිනය. පෙබරවාරි 14 වැලන්ටයින්ස් ඩේ. වැලන්ටයින් දිනය. එහෙනම් අපි එකින් එක දිනයන් ගැන අහලම බලමු. ඒ දිනයන් වැදගත් වෙන්නේ සහ ප්‍රකට වෙලා තියෙන්නේ කොහොමද කියලා. රෝස දිනය. ආදරය ප්‍රකාශ කිරීම වෙනුවෙන් රෝසමල් හුවමාරු කරගන්නා දිනය. යෝජනා දිනය. තම හැඟීම් ප්‍රකාශනය යෝජනාවක් ලෙසින් ආදරණීයා ඉදිරියේ පෙන්වන දිනය. චොක්ලට් දිනය. සම්බන්ධතාවයක ඇති මිහිරි බව ප්‍රකාශ කිරීම වෙනුවෙන් තම ආදරණීයාට චොක්ලට් පිරිනමන දිනය. මං හිතන්නේ මේ දිනයට වැඩිපුරම කැමති අපේ ආදරණීය ගැහැණු ළමයින් වෙන්න ඕනේ නේද? අපි යන් ඊළඟ දිනේට. ටෙඩී දිනය. තම ආදරණීයාට තමන්ගේ ආදරය හා සෙනෙහස පෙන්වීමට හැකි ප්‍රබල අවියක් ලෙස හුරුබුහුටි සහ මෘදු බවින් යුතු ටෙඩිබෙයා කෙනෙක් තෑගි කරන දිනය. අර චොක්ලට් දිනේටම දෙවෙනි නැහැ නේද? ඊළඟ දිනේ බලමු. පොරොන්දු දිනය. තම ආදරණීයා වෙත ඇති සදාතනික ආදරය සහ ශක්තිමත් බැඳීමක් වෙනුවෙන් නිත්‍ය පොරොන්දුවක් ලබා දෙන්නා වූ දිනය. වැළඳ ගැනීමේ දිනය. ආදරණීය උණුසුම් වැළඳ ගැනීමක් තුළින් සුව පහසු සහ සුවිශේෂී ඇඟෑලුම් බවක් තමා වෙතින් ප්‍රදානය කරන දිනය. බොහෝ විට අප දන්න කාරණයක් නේද වැළඳ ගැනීමක් කියන්නෙම නිවීමක් කියන එක. බලමු ඊළඟ දිනය. සිප ගැනීමේ දිනය. තමා වෙතින් තම ආදරණීයාට ඇති ආත්මීය ලෙන්ගතු බව ආදරණීය සිප ගැනීමක් තුළින් ඉඟි කරනු ලබන දිනය. අපේ අවසාන දිනය. වැලන්ටයින් දිනය. පෙබරවාරි 14. වැලන්ටයින් සතියේ අවසාන සහ ඉහත සියලු දිනයන්ගේම සාරය ශෘංගාර රසය එකට කැටිකර ගන්නා සුවිශේෂීම දිනය. පෙබරවාරි 14. ආදරය කරන්න. ආදරය විඳින්න. ආදරය බෙදන්න. මේ සියලුම ආදරණීය කාරණාවන්ට ක්‍රියාවන්ට පාදක වන මේ දිනයට ළඟාවෙන්න පෙබරවාරි 7 රෝස දිනයේ සිට සතියක් පුරාවට කෙතරම් නම් නොයිවසිලි බවකින් සිටින්නට ඇතිද. ඉතින් වැලන්ටයින් සාමිවරයාගෙන් ඇරඹුණු මේ ආදරණීය වෑයම 2026 ඔබෙත් මගෙත් අපි හැමෝගෙමත් ආදරණීයම ප්‍රාර්ථනාවන් ආදරයෙන්ම පුරවාලන්නට හැකිවේවා යන්න. ඔයාලගේ ආදරණීය වෙබ්නාලිකාව SL හිට් රේඩියෝ අපේ ප්‍රාර්ථනාවයි. ගිහින්න නම් මං චතු.